ශ්‍රීකාන්ත ගෲප් අද අපේ අලුත්ම ලොන්ඩරි එක ගාල්ල වැලිගම සිටි එකේදී ඕපන් කරා. මේ ලොන්ඩරි එකට ඉන්වෙස්ට් කරේ මිස්ටර් ප්‍රකාශ් සිටි කොරියාවල එයාගේ වයිෆ්ට ලොන්ඩරි එක දාලා දුන්නේ. වයිෆ්ටයි පුතාටයි දුවටයි කරගෙන යන්න කියලා. ප්‍රකාශ් අවුරුදු 10කට වඩා කොරියාවල ඉන්න කෙනෙක්. ලබන මාසේ හෝ ඊළඟ මාසේ ලංකාවට ස්ථිර පදිංචියට එන්න කියලා. ඊට කලින් ලංකාවේ ස්ටැබිලිෂ් බිස්නස් එකක් කරන්න ඕනේ කියලා එයා ලොන්ඩරි එකක් කරන්න ඩිසයිඩ් කරා. ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක එකතු වෙලා. ඉතින් එයාගේ වයිෆ් තිලිනිව ශ්‍රීකාන්ත ගෲප් එකට සති දෙකක් ට්‍රේනින්ග් සෙව්වා. කොළඹ ඇවිල්ලා ට්‍රේනින්ග් වෙලා මේ විදිහට අද ගාල්ල වැලිගම සිටි එකේදී ලොන්ඩරි එක ඕපන් කරා. මේ මාස දෙක තුන ඇතුළත කොරියාවේ ඉන්න අය 10 දෙනෙකුට වඩා මේ විදිහට ලංකාවේ ලොන්ඩරි ශ්‍රීකාන්තයත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ලොන්ඩරිස් ඕපන් කරා. ඒ වගේම USA, කැනඩා, ඉටලි, එංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, මිඩ්ල් ඊස්ට් ඉන්න අය ගොඩක් අපිත් එක්ක එකතු වෙලා මේ අවුරුදු තුල ලොන්ඩරිස් ඕපන් කරා. ඒ හැම ලොන්ඩරි එකකම වීඩියෝ ෆයිල්ස් අපේ TikTok ප්‍රොෆයිල් එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් තමන්ගේ බිස්නස් එකක් විතර ලොන්ඩරි එකක් ලංකාවේ පටන් ගන්න ඔයාලා අවුරුදු 15ක් 20ක් පිට රටක එම්ප්ලොයි කෙනෙක් විදිහට වැඩ කරත් ඔයාලා ගන්න සැලරි එකට වඩා වැඩි සැලරි එකක් වැඩි මන්ත්ලි ඉන්කම් එකක් ඔයාලට ලොන්ඩරි එකකින් මාසෙට අනිවාර්යයෙන්ම ලක්ෂ 15ක 20ක ඉන්කම් එකකට යන්න පුළුවන් මාස 6-7ක් යද්දී. ඒ තරම් ලොන්ඩරි වල ප්‍රොෆිට්ස් වැඩි. ඇවිල්ලා බලන්න ශ්‍රීකාන්ත එකට එන්නේ. ඒ වගේම අපි දාපු ලොන්ඩරිස් හැම එකම වීඩියෝ ෆයිල්ස් බලන්න. ඒගොල්ලෝ කියන දේවල් අහන්න. ඒකයි කියන්නේ අනිවාර්යයෙන් තමන්ගේ බිස්නස් එකක් විතර පටන් ගන්නවා නම් ලොන්ඩරි එකක් පටන් ගන්න. මොකද ඒ තරම් මේ බිස්නස් එක ප්‍රොෆිටබල්. දැන් මේ ලොන්ඩරි එකේ වීඩියෝස් එක බලන්න යාලක අරන් තියෙන වොෂින් මැෂින් මොනවද, ඩ්‍රයර්ස් මොනවද, ඩ්‍රයි ක්ලීනින් සෙක්ෂන් එක හදලා තියෙන්නේ කොහොමද, කොයි වගේ මැෂින්ස් දාරන් තියෙන්නේ, කොයි වගේ ස්පේස් එකක්ද, හැම දෙයක්ම ඔයාලට කොපි කරන්න පුළුවන් මේ වීඩියෝස් වලින්. ඒ නිසා මේ ලොන්ඩරිස් ඕපනින් වල වීඩියෝස් හැමදාම අප්ලෝඩ් කරන්නේ. අපි දැන් මිස් තිලිනිගෙන් මිස්ටර් ප්‍රකාශ්ගේ වයිෆ් කෙන් අහලා බලමු වැලිගම කරපු ලොන්ඩරි එක ගැන. එයාගේ අයිඩියා එක කොහොමද, ශ්‍රීකාන්ත එකේ ට්‍රේනින් එක සහ හැම දෙයක් ගැනම. අද අපේ අලුත්ම ලොන්ඩරි එක ඕපන් කරා වැලිගම. මිස් තිලිනිගේ හස්බන්ඩ් ඉන්නේ කොරියා වල ජින්ජු වල. ඉතින් ප්‍රකාශ් කොරියාවේ ඉඳන් ඉන්වෙස්ට් කරලා වයිෆ්ට ලොන්ඩරි එකක් දාලා දෙනවා වැලිගම ඒරියා එකේ. ඉතින් මිස් තිලිනි කොහොමද ඔයාගේ ලොන්ඩරි එක දැන් අද පටන් ගත්ත ෆොරේනර්ස්ලා ගොඩක් ඒවි ලොන්ඩරි එකට. ඉතින් කොහොමද? සාර්ථකයි. අද දවසේ රෙදි ආවා. හොඳට වැටි කරගෙන යන තමයි බලාපොරොත්තු. ශ්‍රීකාන්ත එකට ඇවිල්ලා සති දෙකක් වගේ ට්‍රේනින්ග් වුණා නේද ලොන්ඩරි එක කරන්න? හොඳට අපිට ට්‍රේනින් එක ලබා දුන්නා. ඒකටත් බොහොම ස්තුතියි. මැෂින්ස් කොහොමද ගෙනල්ලා ඉන්ස්ටෝල් කරලා කොහොම කරලා දුන්නේ? ඔව් ඔක්කොම ඒ කරන හැටි ඔක්කොම කියලා දුන්නා. අපේ ට්‍රේනින්ග් ඔපරේටර්ස්ලා වක්සලාලා හොඳින් ට්‍රේනින්ග් කරාද? ඔව් හොඳට ට්‍රේනින් එක දුන්නා. අතෝට ප්‍රකාශ් මොකද කියන්නේ? දැන් කොරියාවල අවුරුදු 10ක් වගේ ඉන්නවා නේද ඔව් හස්බන්ඩ්? දැන් එයා මේක පටන් ගත්ත නිසා ළඟදීම එයාත් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන තමයි බලන්නේ. ප්‍රකාශ් ගත්ත හොඳ අයිඩියා එකක්. මොකද කොරියාවල අවුරුදු 10ක් ඉඳලා දැන් තමන්ගේ බිස්නස් එක ලංකාවේ හදලා ඒක එස්ටැබ්ලිෂ් වුණාම ලබන මාස ස්ථිර පදිංචියට ඇවිල්ලා මිස් තිලිනිත් එක්ක ලොන්ඩරි එක කරනවා. ඒ වගේම තිලිනිට තියෙනවා හොටෙල් එකක් වැලිගම රූම්ස් කීපයක් තියෙන හොටෙල්ස් දෙකක් තියෙනවා නේද මිස්? දෙකක් නේ. හොටෙල්ස් දෙකක් කරන ගමන් තමයි ලොන්ඩරි බිස්නස් එකට යාලා ජොයින් උනේ. ඉතින් ප්‍රකාශ් තෑන්ක්ස් අපේ මැෂින් ගත්තට ලංකාවට අපව මෙන්න බලන්න. තිල්ලි මිස් thank you very much අපිත් එක්ක එකතු වෙලා ලොන්ඩරි එක කරාට. දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි. ඉන්වයිට් කරන්න වැලිගම ඒරියා එකේ ඉන්න හොටෙල්ස් වලට ඔක්කොටම ආගේ ලොන්ඩරි එකට එන්න කියලා. සේරටම එන්න කියලා ආරාධනා කරනවා. thank you තිල්ලි. ඉතින් මේ විදිහට තමයි මිස් තිලිනි වැලිගම සිටි එකේ තමන්ගේ ලොන්ඩරි එක ඕපන් කරේ. ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක එකතු වෙලා ලොකු පොටෙන්ෂල් එකක් තියෙන ඒරියා එකක්. ඩවුන් සවුත් කියන්නේ මේ වෙලාවේ ටුවරිසම් පිරිලා ඒ තරම් රෙදි ලෝඩ් පිටින් එන්නේ. මොකද මේ ටිකේ අපි ගාල්ල සිටි එකේ ලොකු ලොන්ඩරිස් කීපයක් කරා. හෙට ඒ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ගාල්ලේ වක්වැල්ලේ අපි කරා කෝටි 4.5ක් ඉන්වෙස්ට් කරපු ලොකු ලොන්ඩරියක් මිස්ටර් තිලින කියලා අපේ කස්ටමර් කෙනෙක්ගේ. ඒ වීඩියෝ එක බලන්න. ඒකත් හෙට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් වලට යන්නත් පුළුවන් ඔයාලට ඕන නම් ඒ වීඩියෝ එක හෙට අප්ලෝඩ් කරද්දී ඒක අනුව ඩිසයිඩ් කරන්න කොහොමද ලොන්ඩරි වලට මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ. හැම දෙයක් ගැනම ඩිසයිඩ් කරලා බලන්න. මොකද ඒ ගාල්ලේ වක්වැල්ලේ ලොන්ඩරි ඒ තරම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරේ. ගාල්ලේ හොටෙල් දෙක ඕන කෙනෙක් මිස්ටර් තිලින කියන්නේ. හෙට ඒ වීඩියෝ එක බලන්න. එන්න ශ්‍රීකාන්ත එකට පටන් ගන්න ඔයාගේ බිස්නස් එකක් විතර ලොන්ඩරි එකක්.